You already checked out the room. Can I go to the room? Good morning everyone. අද ලංකාවට යන ගමනේ 8 වෙනි දවසේ. අපි දැන් ජැක්න වලින් පින්ක් වලට යන්න යන්නේ. දැන් පොඩ්ඩක් වැස්ස වහින්න වගේ යන්නේ. මම දැක්කා නිව්සල් දාලා තියෙන රෙඩ් ඇලර්ට් එකක්. ඊස්ට් කෝස්ට් එකට ටොටින්කෝ බටිකෝ ඒ පැත්තට බලනවා. අද තමයි අතන ගියොත් අද තමයි ගමනේ මේ චැලෙන්ජ් එක දවස රිස්කි මේක පොඩ්ඩක් වැඩි. මොකද මේ ෆ්ලඩ් එකක් නම් නැති වෙයි. අපි වැස්සකට නම් හෙවි රේන් වලට අපි ලෑස්ති වෙලා ඉන්නේ කොහොමද දන්නේ. එහෙනම් අපි ඊළඟ ස්ටෙප් එකට හොඳයි. අපි දැන් යන්න එලිෆන්ට් පාස් වලට ගිහිල්ලා එතනින් මුලතේව හරහා ඊස්ට් කෝස්ට් එකේ තමයි ඇවිල්ලා. ඒ කියන්නේ මේ පාර නේද A to B යනවා. ඔව්. එතනින් මෙන්න මේ කෝස්ටල් රෝඩ් එකේ තමයි යන්නේ. අර පාලමක් ඇදලා තියෙන එකේ මෙන්න මෙතන. මේ නයාරු කියලා තියෙන්නේ. මෙතන මේ දවස් දෙකකට කලින් තමයි මේ බ්‍රිජ් එක හදලා තියෙනවා කියලා කිව්වේ. අපි දැන් ඉන්නේ අලිමංකඩ. එතන හමුදා කැම්ප් එකක් තියෙනවා. මේ තියෙන්නේ අර හසලක වීරයා පැනගෙන විනාශ කරපු මේ LTT බුල්ඩෝස් එක. ඒත් එක්කම මඩ පිටිපස්සේ තියෙනවා මේ හසලක වීරයාගේ පිළිරුවක්. ඔබ සමහරට දැක ගැනීමට හැකි මෙම ස්ථානයේ ඇති බුල්ඩෝසරය වෙඩි නොවතින ලෙස ඝන යකඩයෙන් සකස් කොට ඒ තුළට පුපුරන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පුරවා කඳවුර දෙසට එවන්නට යෙදිනි. මහනුවර ප්‍රදේශයේ හසලක නම් ග්‍රාමයේ උපන් ලාන්ස් කෝප්‍රෙල් ගාමිණී කුණරත්න නම් අභියුත රණවිරුවා තම ජීවිතයට එල්ල වී ඇති මරණීය අවදානමට නොතකමින් එඩිතර අභිහිත සිවුර විනාශී මෙම මාරක බුල්ඩෝසරය වෙත විටි වැදුණු තුවාල සහිතව නැග එය තුළට තමා රැගෙන අත්මෝම්බ නිවැරදිව තමුමින් මෙම බුල්ඩෝසරය හා එහි තුළ යදම්තා සිර කර සිටි මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් සිව් දෙනෙකුට විනාශ කොට දමමින් තම ජීවිතය පූජා කොට අලිමංකඩ කඳවුරන්
සහෝදර සෙබළුන් 600කට ආසන්න ප්‍රමාණයක ජීවිතත් බේරා ගන්නා ලදී. සිය කැමැත්තෙන්ම එබඳු අසම සම වීර ක්‍රියාවක් සිදුකොට තම ජීවිතයේ පුරා කඳවුර රැකගන්නට ක්‍රියා කළ මෙම අභීත රණවිරුවා තම අවසන් හුස්ම පොද වාතලයට මුසු කළ එම අමරණීය අනුමංකඩ කඳවුර භූමියයි මේ. ඔහුගේ එම අසම සම වීර වික්‍රමය හා ජීවිත පූජාව අගනිනුවස් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ උසස්ම වීර සම්මානය වන පරම වීර විමෝචන සම්මානය ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඔහු කෝප්‍රල් නිලයට උසස් කොට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිතුමන් විසින් පිළිගන්වන ලදී. දේශයේ ආරක්ෂාවත් භෞමික අඛණ්ඩතාවයත් නිදහසත් උදෙසා තම තරුණ ජීවිතය කැප කළ කෝප්‍රල් ගාමිණී කුලරත්න විරුවාගේ නාමය ශ්‍රී ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියවුණු අතර මෙවන් වූ වීර පුතුන් මෙම දෙරණට බිහි කළ දෙමාපියන් හට නිවන් දකින්නට එම වීර ක්‍රියාවම හේතු වාසනා වේවා. කෝප්‍රල් ගාමිණී කුලරත්න රණවිරුවා සදා නොමියෙන විරුවෙකුසේ අප ලක් දෙරණේ වැජඹේවා. හරි ඔයාලත් මේ පැත්තට එනවා අනිවාර්යයෙන්ම මෙතෙන්ට අවිලා යන්න. එතන යාලා ආනිකි කට්ටිය අපිට වීඩියෝ එකක් දාලා පෙන්නනවා. එයාගේ සම්පූර්ණ කතාව එතන ඒ දවසේ කොහොමද ඒක කරපු හැටි ඒ විස්තර ඔක්කොම එතන වීඩියෝ එකකින් අපිට දාලා පෙන්නනවා. දුකයි කරන්න ඒ වගේම මේ එතන මේ තව කියන්නේ මේ එයා පාවිච්චි කරපු එක එක අයිටම්ස් ගෙදරට අම්මට දීපු ලියුම් ඒවත් තියෙනවා. ඉතින් ඔයාලත් මෙතන යනවා නම් අනිවාර්යයෙන්ම මෙතනත් නොඉන්න මතක කරගන්න. හරි එහෙනම් අපි දැන් මෙතන ඉඳන් ටින්කෝ වලට තමයි යන්න යන්නේ. වැස්සක් දැන් පොඩ වහිනවා පොඩ ගහනවා. එහෙනම් එතනට අපි ටින්කෝ වලදී හම්බෙමු. No, something. අපි දැන් ඇවිල්ලා ඉන්නේ මුලතේ වලට උදේට කන්න නැවතුවා මුලතේ වල කෑම කඩේක මේ වෙලාව දැන් උදේ 11ට ඇති ඊළඟට ටින්කෝ වලට යන්න මම හිතන්නේ පැය අපිට පෙන්නන පැය 3ක් විතර. හැබැයි වැස්සත් දැන් හොඳටම කලවර කරලා තියෙන්නේ. අපි එනකොට පොඩ්ඩකට වැස්සකට අහු වුණා. කොහොම වෙයිද දන්නේ නැහැ. බලලා ඉතින් පැය 3කින් ටින්කෝ වලට යන්න. මොකද නිවුස් එකක් දැක්කා හවස වෙනකොට ලොකු වැස්සක් ටින්කෝ වලට එනවා කියලා. ඒකත් එක්ක ඉතින් පුළුවන් ඉක්මනට යන්න තමයි බලන්නේ. ඒ විදිහ අපි නවතින තැනක හිටියොත් හොඳයි. බලමු ගමනේ ගිහිල්ලා. නවතින තැනක් තාම දන්නේ නැහැ. ඒකත් ටින්කෝ වලට ගිහින් තමයි දාගන්න ඕනේ. ඒකින්ද පුළුවන් ඉක්මනට යන්න. නේ? මේ වෙනකම් මට ට්‍රිප් එක කොහොමද දැනුනේ? මේ අපි ගමන මේ වෙනකන් නම් හොඳයි. හොඳටම හොඳයි. මම හිතන්නේ ගියේ හොඳම ට්‍රිප් එක. හොඳම ට්‍රිප් එක. ඒකට අද තමයි පොඩ්ඩක් රිස්කි. බලමු.
ඔන්න අපි කොහොමරි ඩ්‍රින්ක් වලක් දෙන්නාව. දැන් වෙලාව 4:45යි. අපි 4 විතර වෙනකොට ඩ්‍රින්ක් වලට ආවා. ඇවිල්ලා නවතින ප්ලේස් එකක් හොයාගෙන දැන් එතන පොඩ්ඩක් වර්ෂයක් දාගෙන සෙටල් වුණා. දැන් ඊළඟට කරන්න ඉන්නේ කොනේෂන් කොල් පැත්තට ගිහිල්ලා එතන ෆොටෝස් ටික කරගෙන ආය ඩිනර් කරගෙන ආය මෙතෙන්ට එනවා. අපිට ට්‍රිප් කරන්න යන ගමනේදී අපිට බස්සට හමුණා. එතනදී මම හිතන්නේ දැන් 4:05 විතර අපිට නවතින්න වුණා. ගොඩක් වෙලා හිටියේ නෑ විනාඩි 5ක් විතර හිටියා මේ වැස්ස අඩු වෙනකම්. ගොඩක් වහින වැස්සේ බයික් යනකොට මුහුණට වතුර බින්දු මේ වේගෙන් අදිනවා. ඒක හරි අමාරුයි. පාර පේන්නේ නැහැ. ඒකම දැන් අද නිවුස් වල කියලා තියෙනවා ටිකකට කලින් පැය 3කට කලින් දාපු නිවුස් එක පොතුවිල් ත්‍රිකුණාමල වෙරළ තීරෙන් ඇතුළට හුළඟක් එන්න පුළුවන් කියලා හවස 5යි රෑ 11යි අතර ඉතින් අපි නවතින තැනක ඉන්න නිසා සේෆ් ඉන්න පුළුවන් වෙයි කියලා හිතනවා. හිත මොකක් වෙයිද දන්නේ ඒ කියන්නේ මෙහෙට වෙලා තියෙන දේවල් හිතේ ලංකාවට මොකක් වෙයිද දන්නේ බලමු මේ කළා. ඒත් එක්කම මේ අපි ඉවර කරන්න හදන්නේ අපේ ලංකාවට යන ගමනේ 8 වෙනි දවසේ. දවස් 8ක් ලොකු කාලයක්. ඉතින් ඊළඟට මට ඇත්තටම දවස් 3ක් විතර තාම. මට අර අපි පාර කිලෝමීටර් 350ක් කව කරේ. කොළඹ ඉඳන් මන්නාරමට ඒ දවසේ නම් ටිකක් විතර දැනුණා. හැබැයි එතන ඉහට දැන් මේ පහලට එනකොට ටික ටික හිතනවා මේ ට්‍රිප් එක ඉවර වෙනව නේද කියලා පොඩි දුකකුත් තියෙනවා. තව දවස් කීයක් ඉඳීද අපි ට්‍රිප් එකට තියෙනවා. අද ඩ්‍රින්කෝ හෙට පාසිකුඩා වලට යන්න හිතාගෙන ඉන්නවා. ඊට පස්සේ අනිත් දවසේ අරුගම්බට පස්සේ බදුල්ලි. ගෙදර බදුල්ලි. එතනින් ගමන ඉවරයි. දවස් 3ක්. දවස් 3ක්. ට්‍රිප් එක ඉවරයි. එහෙනම් අපි කොනේශ්වරම් කෝවිලේදී හම්බෙමු. අපේ ප්ලෑන් එක ආයෙත් කොනේශ්වරම් යන්න කියලා බගන ඇස්සලා ඉවරනකොට හොඳටම අපිට දුම් පුතේ කරගත්තොත් ආය ඒක වේලගෙන යන්න ඉලුකුත් නෑ. යන්නත් බෑදී ඇත්තටම ගොඩක් ලොකුයි. ඒ නිසා අපි තීරණය කරා අද කොනේශ්වරම් යන්නේ. මොකද හිත උදේ තමයි බලන්න වෙනවා. මේ අප්‍රසත් එක බලන්න වෙනවා. අල්ලා තමයි තීරණය කරන්නේ. දැන් අතන උදේ ඉඳන් අපි මගදී ෂෝටික්ස් වගේ ගත්ත රොඩ හරියට කැමක් කරේ. ඉතින් දැන් එතන ටින්කෝ වල තියෙන රෙස්ටොරන්ට් එකකට ආවා. අපේ ලන්ච් එක ඩිනර් එක දෙකම ගන්නනේ. මේ ප්ලේස් එක හරි ලස්සනයි. අපි ඔයගලන්ට පෙන්නන්න. මෙතන අපි ඉන්නේ මේ ෆෝර්ත් ෆ්ලෝර් එකේ.